අද සමාජයේ බහුල වශයෙන් පවතින රෝගී තත්ත්වයක් තමයි මේ නහර ගැට ගැසීමේ රෝගී තත්ත්වය. මේ නහර ගැට ගැසීම කියන එක පූර්ණ වශයෙන් නිරෝගී සුවය ලබා ගන්න පුළුවන් ද කෙනෙක්ට මේ දේශීය ආයුර්වේද ප්‍රතිකාර තුලින්? සුවිශේෂ වුණ ප්‍රතිකාර ක්‍රමයක් තමයි මේ රෝගය සඳහා රක්ත මෝක්ෂණය කියලා කියන්නේ. සම්පූර්ණ සුවයක් මේ රෝගය සඳහා අපිට ලබා ගන්න පුළුවන්. පාරම්පරික හෙළවෙදකමේ නූතන සම්ප්‍රාප්තිය. පාරම්පරික හෙළවෙදකමේ නූතන සම්ප්‍රාප්තිය. වෙල්නස් සිලෝන් ආයුර්වේද රෝහල මගින් සිදු කරන තවත් විශ්මිත ප්‍රතිකර්මයක් ගැන දැනුවත් කරන්නයි මේ අප සූදානම් වන්නේ. අපේ රෝහල මගින් සිදු කරන තවත් එක් ප්‍රතිකර්මයක් තමයි මේ නහර ගැටි ගැසීමට සිදු කරන ප්‍රතිකර්මය. ඒ පිළිබඳව ඔබ දැනුවත් කරන්න අපිත් එක්ක ඉන්නවා ආයුර්වේද වෛද්‍ය ඩොක්ටර් ප්‍රියදර්ශනී. ආයුබෝවන් වෛද්‍යතුමියනි. ආයුබෝවන්. ඉතින් වෛද්‍යතුමියනි මම කැමතියි මුලින්ම දැනගන්න මොකද්ද මේ නහර ගැට ගැසීම කියන්නේ කියලා. ඔව් අද සමාජයේ බහුල වශයෙන් පවතින රෝගී තත්ත්වයක් තමයි මේ නහර ගැට ගැසීමේ රෝගී තත්ත්වය. ඉතින් අපේ ශරීරයේ රුධිරය ගමන් කරන ප්‍රධාන නාල වර්ග දෙකක් තියෙනවා ධමනි සහ ශිරා වශයෙන්. මේ ධමනි මගින් පිරිසුදු රුධිරය ගමන් කරනවා ශිරා මගින් අපිරිසුදු රුධිරය ගමන් කරනවා. ඉතින් මේ ශිරාවන් තුල පවතින කපාට සහ බිත්ති වල තියෙන දුර්වලතාවය හේතුවෙන් අපිරිසිදු රුධිරය එකතු වෙලා නහරවල පුළුල්භාවයක් ඇති වෙනවා. ඒ තත්ත්වය තමයි නහර ගැට ගැසීම කියලා කියන්නේ. මේ රෝගය යම් කෙනෙක් තුළ තියෙනවා නම් ඒ අඳුනාගත හැකි ප්‍රධාන රෝග ලක්ෂණ කිහිපයක් අපිට දක්නට ලැබෙනවා. ඒ පිළිබඳව කතා කරමු වෛද්‍යතුමියනි. ඔව්. ඇත්තටම ප්‍රධාන වශයෙන් මේ රෝගී තත්ත්වය ඇති වෙන්නේ පාදාශ්‍රිතව. ඉතින් අපේ පාදයේ මේ රෝගය ඇති වුනහම හිරියක් දක්නට ලැබෙනවා. ඒ වගේම වේදනාවක්, ඒ වගේම ඒ නහර ගැට ගැහුණු ප්‍රදේශය අවට පැහැය වෙනස් වෙනවා. ඒ වගේම පාදයේ ඉදිමුමක් දක්නට ලැබෙනවා. ওই දේවල් කතා කරද්දී අපි ඕන කෙනෙක්ට මතුවෙන්න පුළුවන් ප්‍රශ්නයක් තමයි මේ වගේ රෝගයක් ඇති වෙන්න මොන වගේ හේතුද බලපාන්න පුළුවන් කියන එක. ඉතින් ඒ ගැන මම කැමතියි ඔබතුමියගෙන් දැනගන්න. ඔව් මේ වගේ රෝගයක් ඇති වෙන්න ප්‍රධාන වශයෙන් අපිට ගර්භණී සමයේදී මේ රෝගී තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ඔබ අධික තරබාරු පුද්ගලයෙක් නම් ඔබට මේ රෝගී තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඒ වගේම කාලීන මලබද්ධයේදී මේ රෝගී තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඒ වගේම වයසට යාමේදී නහරවල දුර්වලතාවය හේතු කරගෙන මේ රෝගී තත්ත්වය ඇති වෙන්න පුළුවන්. දේශීය වෛද්‍ය විද්‍යාව තුළින් මේ නහර ගැට ගැසීම කියන එක පූර්ණ වශයෙන් නිරෝගී සුවය ලබා ගන්න පුළුවන් ද කෙනෙක්ට මේ දේශීය ආයුර්වේද ප්‍රතිකාර තුළින්? අපේ ආයුර්වේදය තුළ මේ සඳහා ඊටාම වටිනා ප්‍රතිකාර ක්‍රමයන් තියෙනවා. බාහිර සහ අභ්‍යන්තර වශයෙන්. ඉතින් බාහිර වශයෙන් අපි ගත්තාම මේ සඳහා විශේෂ වුණු තෛල වර්ග තියෙනවා. ඒ තෛල යොදාගෙන අපිට තෛල අභ්‍යංගය කරන්න පුළුවන්. ඒ වගේම මේ සඳහා ඖෂධීය ආලේප වර්ග යොදා ගන්න පුළුවන්. ඒ වගේම සුවිශේෂ වුණ ප්‍රතිකාර ක්‍රමයක් තමයි මේ රෝගය සඳහා රක්ත මෝක්ෂණය කියලා කියන්නේ. ඉතින් මේ රක්ත මෝක්ෂණය අපි කරන්න නිර්විෂ කූඩැල්ලන් යොදා ගන්නවා. ඉතින් ඇත්තටම සාර්ථක ප්‍රතිකාර ක්‍රමයක් මේ රක්ත මෝක්ෂණය මේ රෝගය සඳහා තියෙන. ඒ ප්‍රතිකාර ක්‍රමයන් මගින් සම්පූර්ණ සුවයක් මේ රෝගය සඳහා අපිට ලබා ගන්න පුළුවන්. හොඳයි. ඔබත් නහර ගැට ගැසීම නිසා මෙතෙක් කල් පීඩාවෙන් හිටියා නම් ඔන්න ඔබට හැකියාව තියෙනවා වෙල්නස් සිලෝන් ආයුර්වේද රෝහල අපිව අමතන්න තිරේ දිස්සෙන දුරකථන අංක ඔස්සේ. එසේ අමතලා ඔබට පුළුවන් ඔබේ වෙලාව වෙන් කරගෙන ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන්න. ඉතින් අද දිනේත් අපිත් එක්ක කතා බහට එකතු වුණා ආයුර්වේද වෛද්‍ය ප්‍රියදර්ශනී මහත්මිය. බෙහෙවින් ස්තුතියි. නැවතත් දවසක හමු වෙන බලාපොරොත්තු වෙන සුබ දවසක්. වෙල්නස් සිලෝන් ආයුර්වේද හොස්පිටල් නොම්බර 56 පැපිලියාන පාර නැතිමාල දෙහිවල.